එක try කරලා බලමු මොන වගේ. Okay. අයිබෝන් හැමෝටම ඉතින් welcome back to Viraj Bro YouTube channel එකට. ඉතින් මුලින්ම කියනවා subscribe කරන්න මාව. ඉතින් අද ගෙනත් තියෙන්නේ සුපිරිම food review එකක්. ඉතින් අලුතෙන්ම හබරන දාපු branch එකක් තමයි ආලෝකා කියන්නේ. ඉතින් ආලෝකා ගිහිල්ලා කාලා නැත්තම් ඉතින් අයින් මේ වීඩියෝ එක බලලා ඔයාලා තීරණය කරන්න යන්න ඕනද නැද්ද කියන එක. අපි යන් වීඩියෝ එකට මොකක්ද කියලා බලන්න. ආලෝකයෙන් මම අද ගෙනාවේ chicken biryani Indian type එකේ chicken biryani එකක්. ඉතින් ආලෝකා කියන menu එකේ Indian සහ Sri Lankan category දෙකක් තියෙනවා. ඉතින් Indian dishes හදන්න වෙනම chef කෙනෙක්. ඉතින් Sri Lankan dishes හදන්න Sri Lankan chef කෙනෙක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් live cooking experience එකක් තමයි යාලා දීලා තියෙන්නේ. ඉතින් kitchen එකක් තියෙන්නේ open area එකේ. ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න dining එකට යනවා නම් පොඩි කතා බහක් දාගෙන ඉන්නවා. ඔයාලා කෑම එක කොහොමද හැදෙන්නේ කියලාත් බලා ගන්න. ඉතින් අපි යම් වීඩියෝ එකට මොන වගේ ආතල් එකක්ද අද තියෙන්නේ කියලා ඔයාලා මේක බලමු. අපි බලමු ආලෝකා මොන වගේ රේටින් එකක් අද ගන්නවද food review එකෙන් කියලා. ඉතින් මම අද ගෙනාවු chicken biryani එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ packing එකත් එක්ක අපි බලමු මොන වගේ ආතල් එකක්ද තියෙන්නේ කියලා. හරි දැන් අපි මේක unbox කරගන්න තමයි යන්නේ. ඉවසිල්ලක් නැතුව හිටියේ කොහොමද මේකේ රහ කියලා බලන්න. ඉතින් අපි යමු කොහොමද මේකේ ආතල් එක බලන්න. ඉතින් මෙහෙම unbox කරගත්ත පැකින් එක මම මෙයාලගෙන් අහද්දි මෙයාලා කිව්වේ මම එහෙම per person නැද්ද මේ ඩිෂ් එක කියලා. ඉතින් මෙයාලා කිව්වා නෑ සර් මේක per person නෙවෙයි 2 person වලට ඇති වෙන්න අපි මේක දෙනවා. මේකේ price එක උනේ 1300යි. ඉතින් 1300ක් ඉන්දියන් රහට ඉන්දියන් chef කෙනෙක්ගෙන් අතින් හදපු ඉන්දියන් කෑමක් අපි කන්න යන්නේ. ඉතින් හැමෝටම කියනවා යන්න. හැමෝටම කියනවා අලුතෙන් හබරන දාලා තියෙන ආලෝකා branch එකට ගිහිල්ලා ඔයාලගේත් experience එක try කරලා මේකට තියෙන comment එක මාත් එක්ක මේක share කරගන්න කියන එක. seal type පැකින් එකක් තියෙනවා. ඇත්තරම මාරම සුවදක් එන්නේ මේකේ අර මේක බලා ගන්න පුළුවන් ඔයාලට පැකින් එක කොයි වගේද කියලා. ඉතින් මේකේ rice ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මෙයාලගේ ingredients ගොඩක් මේකට දාලා තියෙනවා. මාර smell එකක් මේකේ තියෙන්නේ. අර Indian vibe එක මේකෙන් ඇත්තරම unboxing එකෙන් දැනෙනවා. මොකද ගිහින් කාලා බලලා ඔයාලත් කියන්න මම කියන එකක් නෙවෙයි මේක. ඇත්තරම මාරම සුවදයි. මේකේ cashew nut දාලා සහ onion හොදට fry කරලා දාලා ඊට පස්සේ මේකට salad එකක් වෙනම තියෙනවා. ඒත් එක්ක fry egg එකක් තියෙනවා, chicken leg එකක් තියෙනවා. ඉතින් ඇත්තටම 1300ට වටිනවා වගේ. අපි ගිහින් බලමු මොන වගේ experience එකක්ද මේකෙන් තියෙන්නේ කියලා. අපි මේක වෙන වෙනම try කරලා බලමු මේකේ රහ මොන වගේද කියලා. සහ මේක overall taste එකකටත් අපි අපි බලමු මේ ආලෝකා branch එක මොන වගේ rating එකක් මගේ food එකෙන් ගනිද්ද සහ ඔයාලට මම recommend කරයිද කියලා. හරි අපි මෙයාලගේ පැකින් එකේ ලකුණු රේටින් ගත්තාම පැකින් එකට ඉතින් සුපිරි පැකින් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ වයිස් එකට හානියක් නොවන ආකාරයෙන් හොඳ පැකින් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ වෙන අපිට මේක එක්ස්ට්‍රාස් දීලා තියෙනවා මෙයාලා. රයිස් එකක් දීලා තියෙනවා. හැමෝම ආසයි මේ රයිස් එකට. මේක ස්මෙල් එකත් සුපිරියටම තියෙනවා වගේ පේනවා. මේකේ ඇත්තටම හොඳ ප්‍රමාණයක් අපිට දීලා තියෙනවා. ඒත් එක්ක අපිට දීලා තියෙනවා ස්පෙෂල් ග්‍රේවි එකක්. ඒකත් මාරි ස්මෙල් එකක් තියෙන්නේ. කෙල ගිලනවා රයිස් එක දැක්කහම. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේක රහ කියලා. අපි මේක රිවිව් කරන්න තමයි දැන් යන්නේ. අපි බලමු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද තියෙන්නේ කියලා. ඇත්තම මේ පිස්සු හැදෙනවා. චිකන් ලෙග් එක නම් මේ දඩාරන් ලෙග් එකක් දාලා දෙනවා. මේ මගේ මූණත් එක පේන හැටි. මේ ලෙග් එකේ සයිස් එක මොන වගේද කියලා. ඉතින් ඇත්තටම හොඳ ලෙග් එකක් චිකන් ලෙග් එකක් මෙයාලා දෙනවා. 1300. ඉතින් ඔයාලගේ හතල් එකක් ගන්න. අපි මෙහෙමම ලෙග් එක try කරලා බලමු මොන වගේ ඊරින් එකක් දෙන්නේ කියලා. අත්කම ලෙග් එක නම් සුපිරියටම fry වෙලා දෙනවා. මේකත් එක්ක මේක හපද්දි මුද්දරස් පලන් ඒත් එක්ක බැදුණු ලුණු කෑලි සුපිරියටම හැපෙනවා. සුපිරිම රහක් තියෙන්නේ. ඉතින් ගිහින් අනිවාර්යෙන් කන්න කියලා කියනවා. ඇත්තටම රහයි. චිකන් එකේ ලකුණු සුපිරියටම දෙන්න පුළුවන් ලකුණු 10න් 9ක් විතර දෙන්න පුළුවන් චිකන් එකට. ඉතින් අපි මේක මේ විදිහට තියාගෙන අපි බලමු මේක වෙන මොනවද ඇඩ් වෙලා දෙන්න. cashew nut ඇඩ් වෙලා ගන්න. ඒත් එක්ක ඇත්තටම සුපිරියටම දීලා තියෙනවා මේ fry egg එකක් තියෙනවා. අපි මේක rice එක මේක මේ බිරියානි එක ගත්තේ පොඩ්ඩක් අතින් ගන්න ඕනේ. නැත්තම් මේක ෆීලින් එක එන්නේ. අපි මේ හැටි ඔක්කොම අයින් කරලා අතින් කමු. මේ මොකුත් ඇඩ් කරගන්න නැතුව මේකේ රයිස් එකේ රහ බලන්න යන්නේ.
ඇත්තටම සුපිරි හලෝ ගිහිල්ලා කාලා බලන්න මාරම රහක් තියෙන්නේ මේක මේ කියන්න බෑ මොකද ඔයාලා ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒකට තමයි මේක මාරම රහයි. ඇත්තටම මම ඉන්දියන් ටයිප් එකට හබර්න තියෙන මං දන්න තරමින් ඉන්දියන් ෂෙෆ්ලා හදන කෑම තියෙන රෙස්ටුරන්ට් එකකට තියෙන්නේ ආලෝක විතරයි. සුපිරි තරම මාරම රහක් තියෙන්නේ. යන්න ඕන තමයි ආලෝක කියන්නේ. මම ගිහින් මගෙත් මේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම මීට කලින් කවදාවත් ආලෝක දැම්මන් පස්සේ ගිහලා කාලා නැහැ. යන්න මොන දන 1300ට පාඩු නැහැ. ඇත්තටම දෙන්නට ගන්න මේක රයිස් තියෙනවා. ගිහලා කාලා ඔයාලගේ තාතල්ලේ ෂෙයා කරගන්න. අපි මේ ඕවරෝල් ටේස්ට් එකකට මොන වගේ ආතල්ලයක්ද දෙන්නේ කියලා බලන්න. සුපිරියක් තමයි ඉතින්. සුපිරි. රයිස් එක උනා නිකන් ගන්න පුළුවන් සීන් එකක් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු චිකන් එකත් එක්ක රයිස් එකේ ෆීලින් එක මොන වගේද මට දැනෙන්නේ කියලා. මෙහෙම හොඳට අනාගමු. චිකන් එකත් එක්ක චිකන් කෑලි වලට පේනවා ඇති සුපිරියටම තියෙනවා. සුපිරි. ඇත්තටම කියනවා බිරියානි කනවා නම් අතින් කන්න. අතින් හොඳට අනාගෙන බිරියානි කන්න. නැති රහත් මතුවෙනවා. අතින් අනන් ගද්දි මාරම රහයි. ඒ ටයිප් එකට තමයි මේ බිරියානි දෙන්නේ. මේක අතින් කනන් ගත්තාම මාරම රහ. ඉතින් අපි බලමු. මෙයාලා දීලා තියෙන ග්‍රේවි එක ඊටසේ රයිතා එක ඒකෙමුත් කෑල්ලක් අපි දාගමු. චිකන් කෑල්ලකුත් දාගමු. ඇත්තටම සුපිරි හලෝ ගිහිල්ලා කාලා බලන්න. මේ රයිස් එකට 10 ලකුණු 9ක් විතරම දෙන්න පුළුවන්. ඒ තරම් හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් මේකට මෙයාලා හොඳට රයිස් ඇඩ් කරලා දෙනවා. හොඳ චිකන් ලෙග් එකක් තියෙනවා සහ ෆ්‍රයි එග් එකක් තියෙනවා. රයිස් එකක් තියෙනවා. ග්‍රේවි එකක් තියෙනවා. ඒ වගේම සලාද කොළ දාලා තියෙනවා. ඒ වගේම පිපිඤ්ඤා තියෙනවා. ඒ වගේම අන්නාසි තියෙනවා. මේ හැම එකක්ම වුණේ මට රුපියල් 1300යි. ගිහින් ඔයාලගේ ආතල් එකත් එක්ස්පීරියන්ස් කරන්න. ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් ගිහිල්ලා ගන්න. ගිහිල්ලා මේ කමෙන්ට් එක ගැටින් මේ වීඩියෝ ගැටින් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ ආතල් එකත් මට කියන්න. අපි මේක කකා කොහොමද මේක රහ කියලා මට දැනෙන්න කොහොමද කියලා බලමු. සුපිරි ආතල් එකක් තියෙන මේක. මේක මම කියන්නේ ඔයාලට කද්දි මෙහෙම චිකන් දාලා විතර දාලා හැම වර්ගයක්ම මෙයාලා දීලා තියෙන දාලා මෙහෙම අනාගෙන ඉතින් මොකක්ද මම කියවනේ වීඩියෝ එක අවසානයේ මම රෙකමන්ඩ් කරනවා හොඳයි කියලා. ඇත්තටම මේක හොඳ ප්ලේස් එකක්. මම හිතනවා හබර්නට මේ වගේ තව ප්ලේස් එන්න ඕනේ. සහ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් ගන්න ඕනේ. ගිහිල්ලා කාලා බලන්න. මේක වෙනම වයිබ් එකක්. මේක ඉන්දියන් ෂෙෆ් කෙනෙක් තමයි ඇත්තටම මේක හදන්නේ. මම බලාගෙන හිටියා මොන වගේද. මට මේක විනාඩි 15ක් වගේ ටේක් අවේ ඔඩර් එකක් තමයි මම ගත්තේ. ඒතකොට විනාඩි 15ක් වගේ කාලයක් ගියේ තමයි මට මේ ඔඩර් එක ගන්න. ඒතකොට ස්ටාෆ් එකත් මාර ෆ්‍රෙන්ඩ්ලි එතන ඉන්න. ඉතින් එතන ජාතීන් දෙක තුනක ස්ටාෆ් ඉන්නවා. ඉතින් එයාලා මාර ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක. ඉතින් අපි කැමති හැම මිනිහෙක් එක්කම හොඳින් වැඩ කරන්න. ඉතින් මෙයාලගේ සර්විස් එකත් පර්ෆෙක්ට්. ඉතින් එයාලගේ බොස්ටත් මම කියනවා මේ ස්ටාෆ් එක සුපිරි. ගිහලා හබර්න අවුට ඉන්න කෙනෙක් නම් සහ හබර්න එන කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් එකත් තරම් බලන්න. ඔයාලට දැන් ඉන්දියන් කෑම හබර්නෙන් කන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉන්දියන් කෑම ඉන්දියන් ෂෙෆ් කෙනෙක් අතින් කනවා නම් යන්න ඕනේ හබර්න ආලෝකයකට. ගිහලා ඔයාලගේ කමෙන්ට් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් මගේ වීඩියෝ ගැටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක දැකලා යන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මට හබර්න සහ හබර්නේ අවටින් ඊළඟ වීඩියෝ එකත් මම හබර්නිම තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් පස්සේ ලංකාව වටේම තියෙන ප්ලේස් වලට ගිහිල්ලා සුපිරිම ආතල් සුපිරිම ෆුඩ්ස් ස්ට්‍රීට් ෆුඩ් ඒ වගේම රෙස්ටුරන්ට් ෆුඩ් එක තියෙන හැම එකක්ම මම ආතල් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන බලාපොරොත්තු වෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
ජය වේවා. මම විරාජ් බ්‍රෝ. ඔකේ. Masih ada teman-teman sekali, masih ada tak? Like, very like, like. Jadi biar kalian kamu itu lagi. Oke.